ඉතින් ගයිස් ගොඩක් අය මේ දවසල කතායනම දෙයක් තමයි මේ ෆස්බුක් මොන්ඩටේෂන් කියන්නේ විදි ෆස්බුක් මොන්ඩටේෂන් ගන්න ඉතින් වාට ගොඩක් ටාස්පුරුවන්න තින ඉති මංවාට පේජක් හදන විදි ඊළඟ විඩියෙන් ගෙනත් දෙන්න කොහොමද පේජයක් හදන්න සහ පේජගෙන් සල්ලි හොයන කොමද කියලා කියලා දෙන්නම් ඉතින් ඒ ඔක්කොටම කලින්වා පේජ්කට ෆලෝස් ලගන්න ඕනේ ඉති ඒකට ගොඩක් අය භාවිතා කරන දෙයක් තමයි කවුරහරි තව කෙනෙක ෆලෝ කරන එතකොට ඒකින් වෙන්න තව ඔයාගේ ෆේස්බුක් කවන්ට ෆලෝ මිල්ල වැඩියෙනෙක විතරයි ෆලෝවර්ස්ල වැඩිවෙන්න ඒවා ෆලෝවර්ස් තම ඔයාගේ පේජක වැඩි කරගන්න ඕන ඉතින් ඒකට වා කරන්න ඕනදේ මවාට කියන්න ඉතින් සාමාන්‍ය ඔය මෙන්න වේදර ෆේසුක් පේජර කිව එක ම ෆේසුක් පේජකට කියලා තියන ඉති මේක මම සති තුනක් ඇතුළත ම ෆලෝසත් එක්දස් 300ක් දක්වා වැඩි කරගත්තා ඉති වැඩිකරගත් දිතා මංවාලද කියලා දෙන්නේ ඉතින් ඒකට කරන්න ඕනේ ඔයා ඉස්සම් පේජක් හද දවා හදන්න වගේ එක් ප්‍රොෆයිල්ලක් හදලයි ප්‍රොෆයිල් එක හරහතම ෆේස්බුක් පේජක් හදන්නතු වෙන ෆේස්බුක් පේජ අපි එකකවන්ටක් හදනවගේ හදන්න බෑ ඒ කවන්ට කරතම අපි ෆේස්බුක් පේජ හදන්න ඒ හදනකොට ඒක ඉන්න ඔයාගේ ෆෙන්ලා ඒකන ඒවා පේජ හද ඉන්වයිට කරන්න දෙනවා ඉතින් ගොඩක් ඒක දන්නේ නැතුව තමා මේක කරන්න එතකොට කට්ටි තියෙන වීඩියෝ දැම්මට වියස්සන්නේ ලොකු ප්‍රශ්න ගොඩක් කියනවා ඇති ඒකට විසුම පිරි මංවට දැන් කියර දෙන්න කොමද වැටි කරගන්න කියලා ඉතින් ඉස්රම මේකට ආට පස දකුණු පැත්වට පේනති වගේ ප්‍රොෆයිල් ලයිකන එක මෙන්න මේ වට පේනති අන්න ප්‍රොෆයිල් ලයිකන එක ටච් කරපුහම වාට වෙට් මෙන්න මෙතන දකුණු පැත්ත පේන ඇති ඊ තලයක් වගේ අයිකන්න එක වර පෙන්න්න මෙන්න මෙතන මෙන්න මේ ඊතලවට ටච් කරපුහම වාගේ කවන්් එක මෙතන පෙන්න්න මගේ කවන්් කීප්ටම ඒටිකතා පෙන්න්න එතකොට වාට එක ටච් කරට පස්සේ මෙන්න මෙතන වාට පෙන්න්නයිවා හදපු එකකවන්් හරිද ඒ කවන්් එකට තම යන්න නති ම මෙන්න මේදිර මගේ එකකවන්් එක මෙන්න විදි ටච් කරගන්න ඊට පස්සවා කරගන්න දැම් මේකන ඔයා හදපු කවන්් එක ඔය කවන්් එක හර තම ඔය පේචක හදාගන්න එතකොට කරගන්න වගේ පේච් එක නම මෙන්න මෙතන සර්ච් කරගන්න නොන මෙන්න මේදිර මං මෙතන සහන් ඩී කියරදාම හතියෙන්නේ අන්නේ පේජ් එක සර්ච් කරගන්න ඕනේ සර්ච් කරගතට පස්සේ වාට මෙතින් දකුණු පැති පේන තිරි තුනක් ගෙන තිත්තුනක් තියෙන මෙන්න මේ තිත්තුනවා ටච් කරන්න ඕනේ ටච් කරපුහම ඔයාට මෙතන පේනට ඉන්වයිට් ෆ්‍රෙන්ඩ් කියලා හරිද මෙන්න මේ ඉන්වයිට් ෆ්‍රෙන්ඩ් කියනක දුන්නහම ඔයාගේ ඉන්න එකන ඔයාගේ හිතන්න වගේ ප්‍රොෆයිල් එක ඉන්නවා 1000ක් කෙනෙකුට 2000ක් කෙනෙකුට උපරිම 5000 තමයි ඔයාට ඇඩ් කරගන්න පුළුවන් ඔයාගේ ප්‍රොෆයිල් එකට එතකොට ඒක මෙන්න මෙතන ආවට පස්සේ මෙන්න මෙතන ඔයාගේ පේන්නයි ෆ්‍රෙන්ඩ්ලා එතකොට කරන්න ඕන වාට ඉන්වයිට් දෙන්න පුළුවන් මේ හැමෝටම හරිද එතකොට එක පාරකට දෙන්න පුළුවන් 1000ට ඒ කියන්නේ ඔයාගේ කොච්චර හිටියද කියන 5000 හිටියත් වාට පුළුවන් 1000කට විතරයි මේක ඉන්වයිට් දෙන්න. එතකොට ඔයා කරගන්න මෙතන select all කියලා තියෙන නිල් පාට බටන් එක අන්නේ කුඩ එක පාරක් ටච් කරන්න ඕනේ. ටච් කරපුවාම ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට නිල් පාටින් all වෙලා වෙන. ඒ කියන්නේ මම ගොඩක් මේ ඉන්වයිට් දීලා තියෙන මේ අද ඊයේ ඇඩ් වුණ කට්ටිය තමයි මේ මෙතන කීප දෙනෙක් පස් දෙනෙක් පෙන්නන. ඊට පස්සේ ඔයාලට කරගන්න යට තියෙනවා send invite කියලා. මෙන්න මේ invite කියන එක දුන්න ගමන් මේ කට්ටියට invite එනවා. ඔයාලා දැකලා ඇති ඔයාලගේ account වල. ඒ කියන්නේ ඔයාලගේ account වලට message වලින් ඇවිල්ලා ඇති accept කරන්න කියලා. ඒ කියන්නේ වෙනම page වලින් ඔයාලට invite දුන්නාම accept කියලා වැටෙනවා. එතකොට කට්ටියටත් ඔයාගේ account එක මෙන්න මේ විදිහට ඔයාගේ ඉන්න කට්ටියට පෙන්නනවා. කැමති කට්ටිය accept කරනවා. කැමති කට්ටිය decline කරනවා. හරිද? අපි මෙතනින් දැන් බැක් වෙමු. ඊට පස්සේ ඔයාලා මෙතන පේන ඇති මගේ followers 1300ක් ඉන්නවා. ඒ කියන්නේ මේ සති 3කින් තමයි මම මේ ඔක්කොම ගත්තේ. හරිද? ඊට පස්සේ මම ඔයාලට කියන තාම මම මොනිටයිසේෂන් ඔන් කරලා නැහැ. ඉතින් ඔන් කරපුවාම ඔයාලට මම වීඩියෝ එකක් ගෙන්නම් කොහොමද මේක ඔන් කරගන්නේ කියලා. ඉතින් අපි එතකන් ටාස්ක් ටික පුරවන විදිය මම සම්පූර්ණයෙන්ම ඔයාලට මගේ YouTube channel එක ගෙනත් දෙනවා. ඉතින් channel එකට අලුත් කෙනා subscribe කරන්න මතක කරන්නත් එපා. ඉතින් අපි මෙතනින් දැන් බැක් වෙමු. බැක් වෙලා අපි නැවතත් page එකට යන්න තමයි යන්නේ. මේ විදිහට ගිහිල්ලා අර ඊතලේ ටච් කරලා නැවතත් මේ පේජ් එකට යනවා. දැන් ඉතින් ඔයා මේකට ආවට පස්සේ සාමාන්‍යයෙන් ඔයා පේජ් එක සාමාන්‍යයෙන් කරගෙන යනවා. දවසට ෆොටෝ එකක් වීඩියෝ එකක් අනිවාර්යෙන් දාගෙන යනවා නම් හොඳයි. එතකොට ඔයාගේ ටාස්ක් ටික පිළින ටාස්ක් ඔයා දන්නවා ඇති ප්‍රොෆෙෂනල් ඩෑෂ්බෝඩ් එකට ගිහපුවම ඔයාගේ ටාස්ක් එහෙම පෙන්නනවා. හරිද? ඒක ඉස්සරහට මම වීඩියෝ එක කියලා දෙනවා. ඉතින් ඊට පස්සේ දැන් ඔයාලට තියෙන ප්‍රශ්නයක් තමයි ඊළඟට කොහොමද මම අද ඔයාලට ස්ටෙප් දෙකක් කියලා දෙනවා කොහොමද මේ ඉන්වයිට් දීලා සහ මේ ෆොලෝවර්ස් වැඩි කරගන්න කියලා. ඊට පස්සේ ඔයාලට පේනදී අපි ප්‍රොෆයිල් එකට ආව. මෙන්න මේ විදිහට ආවට පස්සේ සමහර විට ඔයා හිතන්න ඔයා වීඩියෝ දානවා ෆොටෝ දානවා views යනවා. ඒ වුණාට කට්ටිය ෆලෝ කරන්නේ. ඒකටත් ලොකු විසඳුමක් දැන් මම ඔයාලට කියලා දෙනවා. ඒකට කරන්න ඕනේ ඔයා ප්‍රොෆයිල් එකට ඉස්සෙල්ලාම එන්න ඕනේ. ප්‍රොෆයිල් එකට ආවට පස්සේ ඔයාගේ කියන්නේ අපි කලින් ගියේ ප්‍රොෆයිල් එකනේ. දැන් ඔයා එන්න ඕනේ ඔයාගේ පේජ් එකට. පේජ් එකට ආවට පස්සේ පේජ් එක වල මෙන්න මෙතන පේනදී මෙන්න මේ ඉන්ටර්ෆේස් එකක් ඉන්නේ. ඊට පස්සේ මෙතනත් ඔයාගේ පේන තිරි තුනක්. අන්නේ තිරි තුන ටච් කරගත්තට පස්සේ ඔයාට මෙතන පේනවා ඇති invite people to connect කියලා එකක් ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන. මෙන්න ඔයාලට පේන invite people to connect කියලා. මෙන්න මෙතන උඩ එකපාරක් ටච් කරන්න ඕනේ. මෙතන දුන්නට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන. දැන් ඔයාලට මගේ උදාහරණත් එක්කම තමයි මේ පෙන්නන්නේ. මගේ වීඩියෝ එකක් 1,60,000ක ගියා. ඒ ගියේ එකේ
ඒක ඉන්වයිට් දෙන්න පුළ කියන කටි ලයික් දනක මගේ 1,60,000ගේ මට 5,000ක් විතර ලයික් ඇවිලා තිබ්බයි ලයික්කාව හැමෝම මාව ෆලෝ කරලා තිබෙන එහෙනම් ඉතින් මගේ ෆලෝවර්ස් 5,000ක් ඉන්න බෑ එහෙනම් මට ඇවිල්ලා තිබ්බේ නෑ මට ඇවිල්ලා තිබි පොඩි ප්‍රමාණය ඒ ප්‍රමාණයෙන් මට දැන් ඒක ඉන්වයිට් දෙන්න ඕනේ ඒ හැමෝටම ඒ හැමෝටම ඉන්වයිට් දෙන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා ඒ කියන්නේ අපි ලයික් දාපු කට්ටියට ඉන්වයිට් දෙන්න පුළුවන් එකින් එක්කිනාට ඉන්වයිට් දෙන්න පුළුවන් අපි ලයික් දාන කෙනාට ඉන්වයිට් දෙන්න පුළුවන් ඉතින් එහෙම නැතුව ඔයාලට එකපාර ඒ කියන්නේ එකපාර දැන් මට මෙතන පෙන්නනවා ඔයාලට පේන්නේ නැති මෙන්න මෙතන 96ක් people to invite කියලා දෙන්න පුළුවන් මේ මම දාපු වීඩියෝ තුනකට තමයි මේ පෙන්නන්නේ හරිද මේ people ගන්න මෙන්න මෙතනින් පෙන්නනවා හරිද ඔයාලට මෙන්න මෙතන invite දීගෙන කියපුවාම මේ ඔක්කොටම invite වෙනවා මෙතන 96 දෙනෙක්ට invite වෙනවා ඒ කියන්නේ දැන් 5000ට මෙතන 5000ම පෙන්නන්නේ නැහැ invite දෙන්න ඕනේ කියලා මෙතන පෙන්නන්නේ කිහිප දෙනා ඒතකොට ඔයාලට අර කැමති නම් අර විදිහට වීඩියෝ එකට ගිහිල්ලා invite දීගෙන යන්න පුළුවන් like comment දාලා තියෙන කට්ටියට එහෙම නැතුව මෙන්න මේක ලේසි ඔයා නිතර නිතර ඇවිල්ලා මෙතන invite කියන එක දෙන්න හරිද එතකොට ඔයාලට followers ගන්න ගොඩක්ම ලේසි ක්‍රමයක් තමයි මෙන්න මේක. ඒ කියන්නේ ගොඩක් අයට follow කරන්න අමතක වෙනවා. කට්ටිය වීඩියෝ එක බලනවා like එකක් දාලා යනවා වගේ. එතකොට එයාට අර follow button එක ඔබන්න වෙන්නේ නැහැ. මොකද ඒ කට්ටිය නිතර වීඩියෝ බල යන්නේ. එතකොට එයාට ඒකට time එකක් නැහැ. ඔයා මේක නිතර invite දෙන්න මෙන්න මේ විදිහට ගිහිල්ලා ඔයා invite දෙන්න. මේ විදිහට ඔයාට පුළුවන් මේකේ followers වැඩි කරගන්න. ඉතින් ඔයාලට මම තව ක්‍රම ඉස්සරහට ගෙනත් දෙනවා කොහොමද මේ followers වැඩි කරගන්නේ කියලා. ඉතින් අද දවසේ අපි කතා කරපු ටික මේ ටික තමයි. ඉතින් ඔයාලා වටිනා කියලා දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් හැමෝටම share කරන්න අමතක කරන්න එපා. ඉතින් channel එක අලුත් කෙනා subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලට සුබ දවසක්.